ගෙදරට කෑම ගේන මගේ යාළුවා නිදාගෙන ඉන්නේ හරියටම මම එළියට යන දොරකඩ ගාවනේ. ඔව් බබෝ. සමහර වෙලාවට මම ගර්භාෂයේ පහළ කොටසේ තැම්පත් වෙලා ගැබ්ගෙල බාගෙට හෝ සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ගර්භාෂය ලොකු වෙද්දි මම ඉබේම ඉහළට ගමන් කරන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. හැබැයි එහෙම යන්න බැරි වුණොත් ප්‍රසූතියට සූදානම් වෙද්දී ගර්භාෂයේ පහළ කොටස ස්වභාවිකවම ඇදීමකට ලක් වෙනවා. හැබැයි වැදෑමහට එහෙම ඇදෙන්න බැරි නිසා එතනින් රුධිර නාල ඉරිලා කිසිම වේදනාවක් නැතිවම රුධිර වහනයක් සිද්ධ වෙනවා. මේක තමයි මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය. වේදනාවක් නැතිව රුධිර වහනයක් වුණොත් වහාම රෝහලට එන්න. මේ තත්ත්වය හරියටම හඳුනාගන්න පුළුවන් ආරක්ෂිතම ක්‍රමේ තමයි යෝනි මාර්ගය හරහා සිදු කරන TVUS අල්ට්‍රසන්ස් සම්පූර්ණ විවේකය, බෙඩ් රෙස්ට් ලබා දීම සහ සැලසුම් කළ සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීම තමයි නිවැරදිම ප්‍රතිකාරය. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න කැමති මොනා ගැනද?